එන්න යන්න අක්කර 3ක විහිදුණු 2020 ඕපන් කරපු 50000කට වැඩිය කට්ටිය එන උද්‍යානයක් බලන්න. මේක මේ භූමිය ඉස්සර පාවිච්චි කරලා තියෙන හෙලිකොප්ටර් ලෑන්ඩ් ක්‍රබ්. නමුත් 2019 තමයි රජය තීරණය කරනවා සිටි කවුන්සිල් එකෙන් මෙතන පාර්කයක් හදන්න ඕන කියලා රටේ ඉන්න ජනතාවට ඇවිල්ලා විවේකීව ඉන්න. ඉතින් මේක පාර්කයක් විදිහට හදලා 2020 නොවැම්බර් 12 වෙනිදා විවෘත කරනවා. මේකේ කොටස් 3ක් තියෙනවා. ඉතින් මට මේකේ නම් ටික පොඩ්ඩක් කියවන්න හොඳ කියන්න විදිහක් නැහැ. මේකේ තියෙනවා ඉඳගෙන ඉන්න බෙන්චර්ස් 300ක් පමණ. ඉතින් මේකේ සයික්ලින් කරන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්. ඉතින් පොඩි බ්‍රිජස් තියෙනවා, ලස්සන පොඩි දියඇරි නිර්මාණය කරලා තියෙනවා, පොකුණු නිර්මාණය කරලා තියෙනවා. හරිම ආකර්ශනීයයි. ඔයගොල්ලෝ දන්නවද මේක හදන්න කොච්චර වේදම් කරලා තියෙනවද කියලා? මාල්දිවයින් රුපියල් මිලියන 18.8ක් වේදම් කරලා තියෙනවා මේක නිර්මාණය කරන්න. හැබැයි මේ නිර්මාණය නම් හොඳම නිර්මාණයක්. රටේ ප්‍රධානම දූපතේ ප්‍රධානම නගරයේ මැද්දේ තමන්ගේ ජනතාවගේ සුඛ විහරණය සහ විවේකීභාවය සඳහා නිර්මාණය කරපු ලස්සන උද්‍යානයක්. මේ වань ගඳ පාන මල් හරිම ලස්සනයි. ඉතින් මේක ලංකාවේ තියෙන මල් ජාති තමයි තියෙන්නේ. විශේෂත්වයක් තියෙන්නේ මේක ඇවිදින මන්තිරු ලස්සනට පාට නිර්මාණය කරලා තියෙනවා. පොඩි ළමයි පවා ඇවිල්ලා මේකේ තමන්ගේ අවශ්‍ය කරන ඇක්ටිවිටීස් වල යෙදෙනවා, විනෝද වෙනවා. හැම ගහක්ම නිර්මාණය කරලා තියෙන තැන සහ ආකාරය හරිම අපූර්වයි. මේ සිහිවටන පළකේ විවෘත කරපු දවසේ. ඉතින් මේකේ බෝඩ් වල සඳහන් කරලා තියෙන අවශ්‍ය කරන තොරතුරු. මේකේ ඇතුළට ඇවිල්ලා මම ඇවිදගෙන යනකොට පොල් ගස් එහෙම හරිම ලස්සනට දැක්කා. ඉතින් මේගොල්ලෝ ගස් වලට දීලා තියෙන තැන, ඒ හෙවන සුදු වැලි තලාවල ළමයි සෙල්ලම් කරන විදිය, අර කියපු බෙන්චස් වල ඉඳගෙන මාළදිවයිනේ ජාතකයන් විවේකීව ගත කරන ආකාරය, මේ අරලිය ගස්වල මල් පිපිලා තියෙන ලස්සන, හැම ගහකටම ඒගොල්ලෝ සලකලා තියෙන විදිය, ඒවා එක එක හැඩතල වලට කපලා නිර්මාණය කරලා තියෙන විදිය ඇස් හොරා ගන්නවා. මෙතන පොඩ්ඩක්වත්ම රස්නෙත් නැහැ. මේක ඇතුළට වෙලා ඉන්නකොට පුදුම සහනයක් දැනෙන. බලන්නකො මෙතන ලස්සන. මේ වගේ නිර්මාණ ඇත්තටම චූටි දූපතකට තියෙන එක පුදුම විදිහට වටිනවා. මේකේ මාළුත් හිටියා. හැබැයි ඔය උඩිය යන ලීපාලම නම් පොඩ්ඩක් කැඩලා තිබ්බේ හින්දා මට ඒක උඩිය යන්න විදිහක් තිබෙන්නේ නැහැ. හැබැයි තන ලස්සනයි. ඉතින් ඒක දිහා බලාගෙන ඉදිරියට එනකොට දකින්න පුළුවන් වුණා ඇත්තටම සුදු වැලි තලාවන් වලින් තියෙන ඇවිදින මන්තිරු. මෙතන තියෙනවා සංඥා පෝරු ගොඩක් සවි කරලා. ඉතින් මේ තියෙන හැටි බලන්නකෝ, ගස් ටික හිටවල තියෙන ලස්සන, මානස සැහැල්ලු වෙනව නේද? හිත නිවෙනව නේද? ඒක තමයි මේගොල්ලෝ මෙන්න මේ පරිසර පද්ධතියෙන් බලාපොරොත්තු වෙන කාර්ය බහුල නගරයක තමන්ගේ රටවැසියන්ගේ මනස නිවන්න, විවේකයක් ගන්න නිර්මාණය කරන නගර බැද, නගර මැද ජපන් කීප දෙනෙකුත් ඇවිල්ලා හිටියා, ජපන් සංචාරකයෝ. ඉතින් මේ බෝඩ් එකේ ගහලා තියෙන මේ පාක් එකේ තියෙන සයිස් එකයි තියෙන හැමදේම. මේකට එහා පැත්තේ තියෙන මූද. හැබැයි ලුණු ගතියක් නම් දැනුනේම නැහැ. ඉතින් මේක අර රතු පාටේ නිර්මාණය කරලා මන්තිරු වලින් තවත් අර මරණ සංයෝජනයේ පිළිබඳව හොඳට හිතලා තියෙනවා කියලා තේරුණා. ඉතින් හවස හින්දා ඉර බැහැගෙන යනවා. බැහැගෙන යන අතරම මේ උද්‍යානයේ අපූර්වත්වය බලාගෙන මම එළියට ආවා. ඉතින් අපි තව එපිසෝඩ් එකකින් හම්බෙමු. එපිසෝඩ් කීපයක් තියෙනවා කියවනේ. මාළේ ලස්සන ඔයගලන් කොච්චර ලස්සනදනේ. මාළේ ලස්සන බලා ගන්න පුළුවන් නේ ඔයගලන්ට. ඉතින් ඔයගොල්ලොත් එන්න පුළුවන් නම් ඇවිල්ලා මේ ලස්සන විඳින්න. බලන්න පොඩි එකා මේක පැදගෙන යන අපූර්ව මේ කොළ පාටත් එක්ක වම් අත පැත්තේ බිසි රෝඩ් එකක් තියෙනවා කියලා හිතන්නත් බෑ. ඉතින් මේ පාක් එකෙන් එළියට ඇවිල්ලා පාලම් පැත්තට ආවම තවත් එක දෙයක් බලාගෙන ඔයගලන්ට පෙන්වන්න ඕනේ කියලා හිතුන හින්දා ඉන්නකො පොඩ්ඩක් ඒකත් පෙන්නනකම්. මෙතනින් ඉස්සරහට එනකොට අපිට හම්බ වෙනවා සිනමලේ පාලම. ඒ කියන්නේ චීන නෝන්දියෙන් මිත්‍රත්ව පාලම උඩ තමයි යන්නේ. මේ පාලම උඩම්බරෙන් බලද්දි තමයි මේ උද්‍යානයේ මේ විදිහට දර්ශන කොට්ටම් ගසුත් තියෙනවා. ඉතින් මේගොල්ලෝ මේ උද්‍යානය නිර්මාණය කරලා තියෙන්නේ මූද අසබඩමයි. ඉතින් මේ පාලමුඩෙන් පොඩ්ඩක් ඇවිදගෙන එනකොට ඔයගලන්ට අහස් කුස බැලුවොත් පේනවා
සීප්ලේන් යන හැටි. ඉතින් අපි ඊගාව එපිසෝඩ් එකේ හම්බෙනතුරු ඕගොල්ලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අමතක කරන්න එපා ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.